හුඟක් කට්ටියකින් මට පුළුවන් දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න කියලා. හැබැයි එහෙම කරන්න බෙහෙත් ගන්න ගියටම සල්ලේට අර අතේ තියෙන සියලු සතේම තඹ සතේටම හිඳින කාරණා වෙන දියවැඩියාව සෝවීමක් උනේ නැහැ කියලා ජනතාවට ඍජු ප්‍රශ්නයක් තියෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන්. මට ඔබතුමාගෙන් අහන්න තියෙන ඔබතුමාත් එහෙම යම් ආකාරයකින් එහෙම කියනව විතරද සුව කරලා තියෙනවද? සුව කරන ගමන් මෙහෙම කියනවද? නෑ මම කියන්නේ මෙහෙමයිනේ. මම කියන්නේ නෑනේ රෝගීන්ට කවදාකවත් ඔයාගේ සීනි මං අඩු කරන්නම් කියලා. දියවැඩියා රෝගේ සුවපත් කරනවා කියන එක සම්බන්ධයෙන් මම මේක නිට්ටාවට සුව කරනවා කියපු ගමන් ඊගාවට එන වගේ වචනය තමයි අප දෙදෙනාගේ රෝගියාගේ සහ මගේ දැඩි උත්සාහය දැඩි කැපවීම මේකට තියෙන්න ඕන. මම සැලසුමක් හදනවා. ඒ සැලසුමේ ප්‍රධානම අංගය තමයි අග්න්‍යාශය ශක්තිමත් කිරීම. රෝගියා අතුරුආබාධ වලින් පෙළීම වැළැක්වීම. රෝගියාගේ පෝෂණය නංවා සිටීම. ඊළඟට පාරම්පරික ආයුර්වේදයේ තුල දියවැඩියාව සුවපත් කරනකොට අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ සීනි අඩු කිරීමට වඩා අතුරුආබාධ උත්සන්න වීම වළක්වන්න. මොකද රෝගියා අතුරුආබාධ වලින් පෙළෙන්න ගත්තොත් ප්‍රධාන වශයෙන් මේකේ තියෙන අතුරුආබාධ මොනවද? ස්නායු සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. චර්ම රෝග ඇති වෙනවා. ඊළඟට රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතියට ප්‍රශ්න ඇති වෙලා පෝෂණ ඌනතාවය ඇති වෙනවා. ඊළඟට ඇස් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට අක්මාවට සහ වක්ගොඩු දෙකට ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ අතුරුආබාධ වැඩි වෙන්න අපි මොන බෙහෙත දුන්නත් දියවැඩියාව පාලනය කරන්න බෑ. රෝගියා හැම වෙලෙම දුර්වල වෙලා ඉන්නේ. එතකොට මෙතනදී අපි උත්සාහ කරන්නේ රෝගියාගේ අතුරුආබාධ සියල්ලම සනීප කරලා මේ සැලසුම මුල සිටම හදනවා. සියල්ලම සනීප කරන වෙනවත් සමගම තමයි දියවැඩියාව අපි සුවපත් කරන්නේ.